ඉතින් අපි අද ගමනක් යන පටන් ගත්තා. ෂෙහන් මිරගේ සින්දුවක් දාගෙනම ඔන්න යන්න පටන් ගත්තා. සූ එකකට. ඉතින් මායි රුකි දෙන්නම ඉන්නවා. ඉතින් රුකි කොහෙද අපි යන්නේ? අපි යන්නේ සූ එකකට. අපි වගේ ලස්සන සත්තු ඉන්න තැනකට අපි යන්නේ. අපි නෑයෝම බලන්න යන්නේ. හරියට කිව්වොත් එහෙම කිව්වොත් හරිනේ. මොකද ඉතින් ඔහොම කිව්වම අපි වගේ ලස්සන සත්තු ඉන්න කිව්වට පස්සේ ඉතින් ඒගොල්ලන් නෑ වෙන්න එපේ. ඉතින් ලස්සන සත්තු ටිකක් බලන්න අපි යන සූ එකට. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අපිට වාහනෙන්ම යන්න පුළුවන් සූ එක ඇතුළට. ඉතින් අපි පැරිස් වල ඉඳන් හරියට පැයක් වගේ කාලයක් ඇතුළත යන්න පුළුවන් තැනක් මෙතන. හරිව ලස්සනයි පොඩි ළමයි ඉන්න ෆැමිලි එකේ අයට මොන හරි වෙනසකටත් එක්ක යන්න පුළුවන් හොඳ තැනක්. ඉතින් අපේ දෙන්නගේ වීකෙන්ඩ් එක මේක තමයි. ඉතින් අපි ඉහින්ද යන්න තීරණය කරා. ඉතින් අපි මොකක් හරි ලොකේෂන් එකක් හදාගන්න කොයි හරි යන්න. අඩුම තරමේ කඩේට හරි යනවා. ඉතින් මේ වෙනස කරත් එක මොකද වැඩ කරන මෙන්ටලිටි එකත් එක්ක ඉඳලා දවස් 5 6 වෙනි 7 වෙනි දවස් දෙකෙත් ගෙදර ඉන්න බෑනේ. කොයි හරි යන්න ඕනේ. ඒ හින්දා අපි පුරුදු වෙලා තියෙනවා කඩේට හරි යන්න කොයි හරි යන්න ඕන වුණාම. මොකද හැමදාම ඉතින් වැකේෂන් එකම නැත්තම් පාටි එහෙම නැත්තම් වෙන කොයි හරි යන්න බෑනේ. අර මම විශේෂයෙන් කියන්න හිතුවේ මේ වෙනසකට වගේ කඩේට හරි යනවා කියපු එකට මොන හරි කියන්න ඕනේ කියලා හිතුණා. ඒත් අපි නොකියුනේ. ඉතින් අපි මේ විදියට උම යනවා. කියන්නේ මොනවද කියන්න ඕනේ? අපිට යන ගමන් ඉන්නේ. අපි ගිහින් බලමු මොන වගේ සතුටුද මෙහි ඉන්නේ කියලා. ඔයා වගේ අයත් ගොඩක් වෙලාවට ඉන්නවා කියලා තමයි ආරංචි. නෑ ඔයා වගේ අය තමයි වැඩිපුර ඉන්නේ. ඔය මම ඔයාගේ නංගිනි ඉතින් මගේ අපි දෙගොල්ලෝගෙම ජාතිය වෙන්න ඕනේ ඉතින්. ඔය අපි ගිහින් බලමු නේද? ඔය වගේ අය ඉන්නේ කියලා. මේ යන පාර හරි ලස්සනයි. දැන් අපේ සීතල කාලේ ඉවර වෙලගෙන යන්නේ. ඉස්සරහට එන්නේ රස්නේ කාලේ. එතකොට මේ ගස්වල දළු ඇවිල්ලා හරිම ලස්සන පරිසරයක් නිර්මාණය වෙනවා. මට නම් අපි එන්ට්‍රන්ස් එකට ආවේ. අපි බලමු කොහොමද කියලා. ටිකට්ස් ගත්තා. ඔන්න ළමයි අපි යන්න පටන් ගත්ත ඇතුළට. නලියෝ ඉන්නවා. අපි වටෙන් එන්නම් ඔයාව බලන්න. එයාලව ඉතින් බැහැනේ අක්කා. එවන් අපේ ජනේලේ ළඟ ඉඳන් බැලුවම ගොඩක් පල්ලෙහා ළඟ ඉන්නේ. මගේ ජනේලේ ඇරියා බත් මම නෙමෙයි ඇරියේ. මම ටිකක් බයයි ඒ වුණාට නිකමට හරි කොට දැම්මොත් කියලා. හරිම නිශ්ශබ්දව ගොඩාක් හඩුවරි හයින් කතා කරන්නේ. මොකද නිකමට හරි අකුලක් වුණොත් කියලා මට පොඩි බයක් තියෙනවා. මගේ ඇඟට හොඳයි වගේ නික වහිදත්තොත් මම බයයි. බයි බයි. ඉතින් මිනිස්සුන්ට බහින්න ඕනේ නම් බහැලා ඒකට වෙනම දාලා තියෙනවා. මේ කියන්නේ ඒක මේකේ මිනිස්සු තමයි කේජ් වල ඉන්නේ. ඒක පේනවා දාලා වෙන් කරලා තියෙනවා. අතන ඉන්නවා අර අම්බන් එකේ මේකේ
ලෙපර්ඩ් කෙනෙක් ඉන්නවා නරක. මේ අපිට යන්න පුළුවන් මේක ඇතුලේ. ඔය ඒක ඇතුළට යන්න පුළුවන්. මොකද එතකොට අපි ඉන්නේ කේජ් එකේ. සත්තු ඉන්නේ නිදැල්ලේ. ඇත්තම කතාව ඒක තමයි. මේ දැල් වලින් හදලා තියෙන්නේ මේ මිනිස්සුන්ට ඇවිදින්න නිකන් කේජ් එකක් වගේ වට කරලා. කියන්නේ කිසිම කෙනෙක්ගෙන් හානියක් නොවන විදියට පේනවද? උඩටයි යටටයි සයිඩ් එකට හැමතැනම දැල් දාලා තියෙන්නේ. කියන්නේ සත්තු ඇවිල්ලා කිසිම හානියක් මිනිස්සුන්ට නොකරන විදියට සත්තුන් නිදැල්ලේ. එතකොට අපි හැමයි. එතකොට මෙතන ඉන්නවා. එයා පැස්පරා මං හිතන්නේ ගෑනු සතාවෙක්. මෙයාගේ පාට ටික වෙනස් වගේ කියලාත් මට හිතෙනවා. ගෑනු සතාවෙක්. එයා අලු පාට. අලියා මට හිතෙන්නේ චුට්ටක් එන ඉස්සරහට එනවා. භයානක හින්දා යාට චුට්ටක් වැටක් දාලා තියෙන්නේ. මොකද අලියොන් කියන්නේ ෂුවර් කරන්න පුළුවන් જાතියේ සතෙක් කියලා මං හිතන්නේ තනියම ඉදිද්දි මට හිතෙන්නේ ඕන දෙයක් යට කරන්න පුළුවන් නේ. ඉතින් ඒ හින්දා මේ අලියා ළඟ ඉන්නේ අපි. කකුල බලන්නකෝ. ඔය කකුල තියෙද? එයා මොඩල් කරනවා වගේ. එන ආදලෙන්. එයා ෆුල් ෆන් එකේ මොඩල් කරනවා වගේ ඉන්නේ. එයා කන ගමන් උනත් ඉන්න බාන හරි පොසිෂන් එකේ ඉන්නේ. කට්ටිය ෆොටෝ ගන්නවා වීඩියෝ ගන්නවා කියලා දන්නේ හින්දාද බන්දා. එයා ලස්සන්ට මේ කකුලක් පිට කටුකුලක් දාගෙන ඉන්නවා වගේ. හරි ලස්සන්ට ඉන්න ඇත්තේ. මේ මේගොල්ලන් හරිම භයානකයි කියලා මට හිතෙනවා. මෙහෙම හිටියට අහිංසක පාටට අපේ වාහනේ එකපාරින් ඒගොල්ලන්ට අයින් කරන්න පුළුවන් කියලා හිතෙනවා මට. වලහක් පාරේ. ඒ කියුබ් වගේනේ. උරුකයෝ. හරිම එකමුතුවෙන් ඉන්නවා. හරි ලස්සනයි. මෙයා මේ පැත්තට එනවා වගේ. ඉතින් විශේෂයෙන් උගලට කියන්න ඕනේ මේකේ වැඩිහිටි පුද්ගලයෙක්ට ඇඩල් කෙනෙක්ට 32 යුරෝස් වගේ යන්නේ මුදලක්. ඉතින් මේ මුදල ගෙවල ඉවරලා මේක ඇතුළට ඇවිල්ලා වාහනෙන් ඇවිල්ලා උගලන්ට මේ ටික බාන්න පුළුවන්. ඒ වගේම මේ ඒරියා එක
සිංහයෝ කොටියෝ වගේ ඉන්න ඒරියා එකට මං හිතන්නේ ඔයගොල්ලෝ ඇවිදගෙන එන්න ඕන. දැන් අපි කරනවා වගේ වාහනයක තැනක නවත්තලා මේ චුට්ට හරියට බලනවා නම් ඇවිදින්න ඕනේ. මොකද ඒගොල්ලෝ කූඩු කරලා තියෙන හින්දා මේ හරිය වාහන වැඩි යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි මේ ඇවිදගෙන ඒ ටික බලන්න යනවා. ඒකේ මකී අත එක තැනක ගහලා තිබ්බා යුරෝ 10ක් යනවා මේ ටිකේ මේ සෆාරි වෑන් එකේ. මේක ස්පෙෂලි දෙයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ආසයි නම් සිංහයෝගේ කට ළඟටම ගිහිල්ලා ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න ඒක කරන්න පුළුවන්. මේගොල්ලන් ඒකට ස්පෙෂලි මේකක් කරලා තියෙනවා. වෙනම ට්‍රක් එකක් හදලා තියෙනවා. ඒකේ ගිහිල්ලා ඔයගලන්ට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් වෙන හදලා. ඒකට මේ 32 යුරෝස් වලට ඉන්ක්ලූඩඩ් නෑ. ඒක එක්ස්ට්‍රා ඔයගලන් 10 යුරෝස් ගෙවලා ඔයාලට ඒ ට්‍රක් එකේ නැගලා ගිහිල්ලා හරියට රියල් සෆාරි එක්ස්පීරියන්ස් එක ඔයගලන්ට ගන්න පුළුවන්. නිය සවුත් අප්‍රිකා ගිහිල්ලා ඔය කටිය ට්‍රක්ස් වල නැගලා යන්නේ. අන්න ඒ විදිහටම තමයි. ඉතින් හරි මෙතන තියෙන මේ බලන්න. මෙතන බෝට්ස් ඔක්කොම ලියලා තියෙනවා. හයිනා ඉන්නවා. ගෝරිල්ලා. ඔකට මේ තියෙන්නේ පොඩි කැමියෝන් එකේ නැගලා ඉවරලා යන එකත් ඒක මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් හැමදේම මේකට ආවතින් ඩිෆරන්ට් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. අන්තික දැන් අපේ පොඩ්ඩක් සීතල කාලගුණේ ඉවර වෙගෙන යන හින්දා මේ වගේ දෙයක් කරන එක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේක තියෙන්නේ මං හිතන්නේ 245. ඉතින් ඔයගොල්ලන් කවුරු හරි හිතන් ඉන්නවා නම් 10 කියලා සෆාරි එක්ස්පීරියන්ස් එක 100% ගන්න. සෝ ඒකත් පොඩ්ඩක් මතක වෙන්න. ඉතින් අපි මේ විදියට දැන් යනවා. මෙතන ඔයගලන්ට පේනවනේ මේ ලයන්ස්ලා බලන්න යන්න තියෙන පොඩි කේජ් එකක් වගේ අපිට හදලා තියෙනවා. ඉතින් ඒකෙදී අපිට ඇතුලෙන් යද්දි මම හිතන්නේ ලස්සනට ළඟට කරලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. අපිට මේ චූටි වෙලාවකට මේ කේජ් එකක් ඇතුලේ ඉන්න එක කමක් නැහැ. මොකද සතුන්ට ඒගොල්ලන්ගේ නිදහස දීලා. මේක ඇත්ත. ඒවන් චූටි ළමයිවතුත් එක්කගෙන අම්මලා ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට පෙන්නන්න. හරි ආසාවෙන්. නින්දි. ඔබ කියු වගේනේ. තන ඔයගොල්ලන් එන්ජොයි කරන්න ඇති මේ සෆාරි ටෙල් කියන zoo එකට අපි ආපු මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේකේ කරපු වීඩියෝ එක ඔයගොල්ලන් එන්ජොයි කරා නම් ප්ලීස් අපිව ෆලෝ කරන්න. ඒ වගේම මේකට පොඩි කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන් මෙතෙන්ට ඇවිල්ලා විසිට් කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියන එකත් අපිට මේකේ පල්ලෙහා කමෙන්ට් එකකින් ඔයගොල්ලන් කියන්න. ඔයගොල්ලන් ආවේ කොයි කාලේද කොහොමද ඔයගොල්ලන්ට දැනුනේ? එතකොටත් මේ වගේමද නැත්නම් එතකොට ඒ කාලේ මීට වඩා සත්තු වැඩිපුර හිටියද කින්ද මන්ද කියන එක. ඉතින් අපි මේ වගේම තවත් වීඩියෝ අරන් යන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩ කාලයක් වීඩියෝ කරන්න නැතුව හිටියා. නමුත් දැන් අපි ආයේ කරන්න තීරණය කරා. ඉතින් ඔයගොල්ලන් මම හිතනවා අපිට හොඳ කමෙන්ට්ස් දෙයි කියලා. ඔව් ඒ හින්දා මම ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් කරනවා මකීව ෆලෝ කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ගේ අදහස් ගැන කියන්න අපිට. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලන් මේක එන්ජොයි කරා කියලා අපි දෙන්නම හිතනවා. ඉතින් තෑන්ක්ස් ඔයගොල්ලන් බැලුවට. ඒ වගේම ඔයගොල්ලන්ගේ ලස්සන කමෙන්ට්ස් වලට thank you. අපේ ඉස්සර අපේ වීඩියෝස් බලලා ඔයගොල්ලන් අපේට දීපු කමෙන්ට්ස් ඒවාට thank you. ගොඩ කාලෙකින් අපිට එන්න බැරි වෙච්ච ඉඳා ඒ ගැන අපිට මොකද කියන්න බැරි වුණා. ඉතින් අපි එහෙනම් අපි ගිහින් යමු නේද? Okay, bye bye.